පුළුවන් වදින්න. මේක උසනේ බං. අනේ ඉන්න. පාරේ යන්න බෑ. පාර දෙකට නැමිලා තියෙන යන්න අමාරුයි පාර. කොයි බලපන් ෆොටෝ එකක් ගන්න ලස්සනට හදලා දෙන්න. බයික් එකක් කිනෝ. මීයා මේකේ ෆොටෝ ගන්න පස්සාට හරියකෝ. කාගේද ඕක? දන්න. අයින් යන්කෝ. අයින් යන්කෝ මට මේකෙන් බෑ ගන්න විදියක් නැහැ නේ බං. අර කොල්ලිකුත් එනවා. ඊයෝ. පැදපා. ඊටපන් වාරව ගන්න. බබා හයියෙන් අල්ලගන්න කියලා පැදපා. වත් මේකත් අහන්නකෝ කියන්න කෙනෙක් නැති හින්දාමයි කියන්නේ. අද මට වැඩක් වුණා හරිද? මං අර අක්ක කෙනෙක්ගේ ගෙදර ඉන්නවා කිව්වේ. ඊට පස්සේ මම උදේ සම්බෝල හදලා පත් කාලා ගියේ. ඊට පස්සේ මට පාන් කන්න මේ පොළොයි මේ තක්කාලි මිරිසුයි ලුණුයි දාලා පොල් සම්බෝලයක් හදලා පාන් දුන්නා. හරිද? මං කන්න බෑ කියද්දි දුන්නේ. කන්නම කිය දුන්නා. ඊට පස්සේ මම කිව්වා මන් දන්නේ නැහැ මොනවා හරි ඒකෙන් මට මොනවා හරි තිබිලා තියෙන මත් වෙන්න. හරිද? ඊට පස්සේ මම අර ඉස්සරහගේ ලක්ක කිව්වා අපේ අක්කා ඇවිල්ලා ගියා 60 ලතා ඇවිල්ලා ගියා කියලා. ඒකල මම දන්නේ නැහැ. ඊට පස්සේ අක්කා කිව්වට මං හිතුවේ විශ්වාස කරේ නැහැ. ඉතින් මොනවද දුන්නා කියලා. ඊට පස්සේ ඒකල මං අර අක්කෙන් මං ගියපු ගෙදර අක්කෙන් අහුවා මේ අක්කේ අපේ අක්කාව කියන්නේ ඇත්තද කියලා. නෑ කවුද කියන්නේ කියලා අර කියපු මනසට බැන්නා. එතකම් මෙයාලා මොනවා හරි ගෙනත් දීලා එයාලා ගෙදර ඒ බිස්නස් එක තියෙනවා. ඔය මත් වෙන ද්‍රව්‍ය බිස්නස් එකක් තියෙනවා එයාලා ගෙදර. මෙයා මේ දෙනවා ටික. මොකද එයාගේ පුතෙක් ඉන්නවා එයාටත් එහෙම කැවෙනවා. මෙයාට ගොඩාක් අර මිනිස්සයා මැරුණානේ අවුරුදු 37 මිනිස්සයා මැරුණේ යාගේ. ඒ කියන්නේ වෙන මිනිස්සෙක් කියන්න ගින් ඔහොමම කේස් වල මැරුණා. ඊට පස්සේ ඒකල්ල දැන් මෙයා මේ කරන්නේ ওই වගේ ජරා වැඩ. මේ මං යන හැම ගෙදරටම යනවා. හොයාගෙන ගිහින් එක එක ඒවා දෙන්න කියනවා. මට මේක එපා වෙලා තියෙන්නේ. මොකක් හරි මම මේකට පිටවටක් ගන්න. මං ගල් නෑ පොලිසියට දැනුවත් කියලා සෑහෙන්න. මංවත් දන්නේ නැතුව මට මත්ද්‍රව්‍ය පෙවෙනවා. මං කනේ වෙන් පෙවෙනවද බොනවයි පෙවෙනවද කියලා මං දන්නේ නෑ. මේ සමහර විට මං ওই වැඩියෙන් ওই සින්දු කියනවත් එක්ක එහෙම පෙවුනම් වෙන්නේ නැති. ඒක මම දන්නේ නෑ මොකක් වෙනවද කියන්න. ටික්ටොක් අන්තර්ජාලයේ සිටින සියලුම දෙනාටයි මේ පණිවිඩය. මන් නටන්නේ මට ඕන හැවට. හරි? ඒක මගේ කැමැත්ත. මට කන්ට දෙනවද උඹලා? මට අඳින්න දෙනවද උඹලා? මට ඩේටා දාගන්න සල්ලි දෙනවද උඹලා? නෑනේ. ඒ හින්දා උඹලට මගේ වීඩියෝ බලන්න බැයි නම් ඒක තල්ලු කරලා ඵලයල්ලා මගෙන් ಜಾති අමත ගන්න නැතුව. හරිද? එක දවසක් ඉවසනවා, දෙකක් ඉවසනවා, තුනක් ඉවසනවා. එක්කෙනෙක් දාලා තියෙනවා මැසේජ් එකක් එයාගේ නර්තනයට අගෞරවයක් කරන්න එපා. තෝගේ නර්තනයේ තෝ ඔළුවේ තියාගන්න. හරිද? මන් නටන්නේ සින්දුවට, තාලෙට, පදයට නටන්නේ. මීට උඩින් අය කියන්නේ නෑ. ಜಾති අමත ගන්න ඕන නම් තව මැසේජ් දාපල්ලා. නැගිටලා දෙන්නේ නෑ මම උකන ඇද්ද ගෑ කෙල්ලස්ලාදිද
දරුංගලේ ලස්සන දිස්වන්නේ උඩුගුවනේ විතරයි නූල ගැස්සුනොත් අදිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි ලස්සන කන්නට හිත ලස්සන නැති ගැහැණිය ගිනි කෙලියයි අදවත ලස්සන ගැහැණිය තැන ලෝකෙම සැන කෙලියයි තුවක්කාරී නුමනං සොඳුර මාත්‍යෝ අපි මෙමයි කසිප්පුවේ මේ දැන් පෙරනවා පොලිසියෙන් අල්ලගන්න පුළුවන් අන්ඩ්‍රෝ මාත්‍යෝ අපිට අරක්කු ටිකක් දෙන්නකො අඩුවෙන් අන්ඩ්‍රෝ මාත්‍යට බැරිද මේ දැන් පෙරනවා මේ පෙරනවා ඔය ටික්ටොක් එකේ ඉන්නවා දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉල යතේ වලිගෙන් ගෙඩි කඩතේ බැරි බර කරට අරන් දඩයන් පිරිහිලා යතේ නමස්කාර වේවා බුදුරුවනට ඊට වැඩිය හොඳයි පර බල්ලා I thought it's a Montblanc. Who's shouting? No, me විමල්ගේ මල්ලි කිල්වින් Carry on! Good morning. Sweetheartලා නම්බර් දාන්න එපා සුදු පැටියලා. නම්බර් වලට මං කෝල් ගන්නෑ. නම්බර් දාන්න එපා. ඔයාලගේ හાર્ඩ් එක ස්වීට් නම් නම්බර දාන්න නැතුව ඉන්න පැටියෝ. එච්චර නින්න කියන්නේ ලෝකෙම තියෙන වැරදි එයාට කියන්න තියෙන්නේ පුත්ත මානික කරම් සෙල්ලම් පුතෙක්ද නෝනෝ සෙල්ලම් පුතෙක්ද නෝනෝ සෙල්ලම් පුතෙක්ද නෝනෝ අපි නන්නාවා This is a lake. ලීක් නෙවෙයි හුතු ටැංක් Lake කියන්නේ මොකද්ද? ලීක් කියන්නේ මොකද්ද Lake කියන්නේ තවට නෑ Gregory Lake අහලා නැද්ද? ලීක් කියන්නේ වැව නෙවෙයි විල වගේ තමයි තිසු. ඒ වෙල් කියන්නේ ලිඳ. ලින්ද නෙවෙයි හුතු ගඟ නෙවෙයි විල Lake කියන්නේ වැවට. Lake කියන්නේ වැවට. සඳ පායන්නේ මුළු ලෝකේ ආලෝකෙ දින්නයි ගන්න දුරු පායාලා එන්නේම එළිය නසන්නයි සඳ බයන අඳුර නසන්නේ ඒකයි නිරුවත් බල්ල බුරන්නේ ඒකයි නිරුවත් බල්ල බුරන්නේ නංගි මේ අහන්න අයියව බදෙස බලන්න නෙවෙයි දෙන්නේ ඕනි නෑ දෙනි නෑ ගුටි දෙන්නේ නෑ දිගටම බලන්න අයියලා මාර තියෙන නංගිට තමයි යන්නෙම නංගිලාට මොකටද අක්කලාව මන්නම්මගේ එකම මලට ආසයි කම්මුල් වල ඇපල් පාට වෙවුලිය හැඩයි ඇට හිරිවට්ටන හිනා ඩිංග කෝලයි A few moments later ගියන්ගේ වෙන කොහෙවත් ඉතින් ඔයාලට පෙන්වන්න බෑනේ මොකද මේ පොඩි ළමෙක් අගින් මේ වතුරේ බොන්න
දැන් මගේ ඇඟ මං ඔයාට පෙන්නුවොත් ඔයා බය වෙනවද? කයි දෙකයි අර දිවි බෝල ගියේ තියෙනවද? එකයි. ඔයාගේ ගියේ තියෙනවද? දෙකයි. දෙකයි නේ කොහොම දෙක දෙක තමයි. 1 2 3 एक दो तीन चले जाओ පොඩි කරන්න බලන්න. බලන්න ලයි සාප්පි දිනේ කියලා බෝල් නැද්ද බලන්න බෝල් දිනේ ගෝල් මේ බලන්න බෝල් දිනේ ගියා කයි දෙකයි තුනයි අඩෝ මොකද්ද මාමේ කන විදිය බබෙක් වගේනේ. ඇයි? අපේ ටීචර් නම් කියලා තියෙන්නේ කනකොට වෙන වැඩ කරන්න එපා කියලා. කවුද වෙන වැඩ කරේ? මම මේ කනවනේ. කනව නෙමෙයි. ඔය කනකොට ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙනවා. කවුද ඩ්‍රම් සෙට් ගන්න පුරුදු වෙන්නේ? එහෙනම් ඔය කොටු දෙක ටියා මොකද්ද කරන්නේ? පොඩ් එක දාලා ආවේ බෑන්ඩ් එකකට යන්නද? අයියෝ මේ ළමයා මොනවා අහනවද මන්දා? මම මේ ජපන් ගියාම කන්න පුරුදු වෙනවා. එහෙ කන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ ඒකොල්ල පිංගන්නක් බෙදා දුන්නාම මේසෙට හලාගෙන කන්නේ. මේසෙට හලාගෙන නේ කෝටු දෙකෙන් කන්නේ. මේ ඉතින් තාම ට්‍රේනින් නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එහෙම්මෙන් හැලනවා තමයි. පොඩ්ඩක් ඉන්නකෝ. මං හරියට පුරුදු වෙලා තනි බත්තේ කෝටු දෙකෙන් අල්ලලා පෙන්නන්න. ඔයා කොටු දෙකෙන් බත් අල්ලන්න කලින් අම්මා මාව තමයි අල්ලගන්නේ මේ සුඩ කැම හැලුවා කියලා. ඔයා පුදු වෙන එක මම ඉස්කෝලේ ගියම් පුදු වෙන්නේ. ඔයා පුදු වෙන්නයි මම ගුටි කන්නයි දෙකක් කරන්න බෑනේ. අනික කිටිය දැක්කොත් කිටිය හිතයි මේ කිටිය කැමරාව කියලා. දෝනි බලන්න කවුද කියලා. කෝදෝනි මාමා. මම වපුරනවා. වපුරනවා? මේ හාන්නෙත් නැතුව. හාන ගමන් වපුරන්නේ. කොහෙද? කැම මේසේ. දෝනි යන්න ගෙට. එතන පැහිච්ච කතා කියවන්න නැතුව. දැන් ඔයාමනේ කිව්වේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කියලා. කවුද ආවේ කියලා බලන්න කිව්වට මෙතන රොයිටර් වාර්තාව දෙන්න කියලා කිව්වේ නෑනේ. යන්න ගෙට. ඔයාට ළඟ දිනම්ම පිස්සුවක් හැදියද කොහෙද?